ලක්දිව පුරා විසිරී ඇති උමංවල ගමන් කළේ අපරාවන නිරිඳු කල උමං ගඟේ ඉඟි පවසන මහාතල මතුවෙන දිය බින්දු වෙල මැද ගුරල වෙල මාතලේ සුප්‍රසිද්ධ උමං ගඟ හොයාගෙන යන අතරේ අපි අද පැමිණුනේ තවත් නොසිඳෙන දියඋල්පතක් ළඟට. ඒ තමා මාතලේ උකුවෙල ගුරලවෙල ලිඳ. බොහොම ප්‍රසිද්ධ ඉතා දිගු ඉතිහාසයක් තියෙන ස්ථානයක්. මේ ඔබ දකින්නේ මේ සුප්‍රසිද්ධ ගුරලවෙල ලිඳ. මේ ස්ථානයේ බොහොම ඉපරණි ඌරාකොටේ ලිඳක් තිබිලා තියෙනවා. පසුව වර්තමානයේ භාවිත මේ සිමෙන්ති කොන්ක්‍රීට් තාක්ෂණයෙන් මේ ලිඳ ඉදි කරලා තියෙනවා. කිසිදු දවසක දිය නොසිඳෙන ගුරලවෙල ලිඳ තමා ඔබ මේ දකින්නේ. මාතලේ හරහා ගමන් කරනවා යයි පවසන උමන් මගේ තවත් එක් සලකුණක් විදිහට අපිට මේ ගුරලවෙල ලිඳ හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ ගුරලවෙල ලිඳෙන් වතුර පිරී ඉතිරී යනවා නිතරම ඔබට දකින්න පුළුවන්. අපි මේ ස්ථානයට එද්දිත් ගමේ ප්‍රජාව කීප දෙනෙක් අපි දැක්කා තමන්ගේ ජල අවශ්‍යතා ඉටු කරගන්නවා. නමුත් එසැනින් මේ ලිඳ පිරී ඉතිරී යනවා. මේ ලිඳට පහසුවෙන් පැමිණෙන්න පුළුවන් මාතලේ උකුවෙල නගරයට පැමිණිලා උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් ගුරලවෙල මාර්ගයට පිවිසිලා කිලෝමීටර් 3ක් පමණ පැමිණිලා මේ ගුරලවෙල පන්සල පහු කරලා මේ බුදු මැදුර ළඟින් ඊටාම පහසුවෙන් මේ ස්ථානයට ළඟා වෙන්න පුළුවන්. අපි මේ දිය උල්පත් කෙමෙන් බලමින් යනවා, සියල්ලම බලනවා, ගවේෂණය කරනවා. මොකද්ද මේ පැරණි උමන් මාර්ගය හා මේ දිය උල්පත් අතර සම්බන්ධයක් තියනවද? මේ උමං මඟ මොකක්ද? මේ උමං ගංගාව මොකක්ද? මේ මාතලේ හරහා තියෙන උමං ගඟ ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීම තියෙනවා. ඒ වගේම අපේ ජනශ්‍රුති තියෙනවා. මේ සියල්ල සංසන්දනය කරමින් අපි හොයාගෙන යන්නේ මේ උමං ගඟේ කතාව. දිගටම රැඳිලා ඉන්න අපේ YouTube channel එක ශ්‍රී ලංකාවේ ජනශ්‍රුති ගැන කතා කරන ප්‍රමුඛතම YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපේ Facebook page එකත් follow කරන්න, like කරන්න, share කරන්න, තව කෙනෙකුට බලන්න.